අද අපි මෙන්න මේ වගේ මුළු පහක තරුවක් හදන්න යන්නේ. මුලින්ම අපි ඒකට මොනවද ඕන වෙන්නේ කියලා බලමු. තරුව හදන්න අපිට උණපටි ඕනේ, ඊට පස්සේ රබර් පටි ඕනේ. රබර් පටි නැත්තම් අපිට පුළුවන් මේ වගේ නූල් වලින් ගැට ගන්න. එහෙමත් නැත්තම් අපිට පුළුවන් මේ වගේ ඉලාස්ටික් පටි තියෙන පොඩි නූල් ඒ වලින් ගැට ගන්නත් පුළුවන්. කම්බි වලින් ගැට ගන්නත් පුළුවන්. දිග උණපටි අරන් තියෙනවා අඟල් 18ක් දිගට. දිග උණපටි අපිට ඕන වෙනවා 10ක්. එක පැත්තට පහ ගානේ 10ක් ඕනේ. පොඩි උණපටි අරන් තියෙනවා අඟල් 3ක් දිගට. ඒකේ දෙපැත්තේ චූටියට කට්ටියක් කපාගෙන තියෙන්නේ හිර කරගන්න. අපි තව දෙයක් හදලා මැද්දේ හිර කරගන්න තමයි මේ පොඩි කෑලි පාවිච්චි කරන්නේ. මේ චූටි අඟල් 3 කෑලි අපි පහක් අරන් තියෙනවා. මම දැන් ගැටියක් දාන්න හැටි පෙන්නන්නම්. මේකෙදි පොඩි කරුවක් වගේ හිටින්න උණපටි දෙක තියාගෙන ඊට පස්සේ ගැටේ දාගන්න තියෙනවා. උඩත් අතට දාගන්න ඕනේ නෑ. සාමාන්‍ය උරුලට දාගන්න. ගැවිලා යන්නේ නැති කානකට දාගන්න. එහෙම දාද්දි ඔයගොල්ලෝ බලන්න ඕනේ උණපටි හොඳට සුද්ධ කරලා නැත්නම් අතක පෙන්නත් පුළුවන්. ඒ වගේම රබර් පටි වලින් වගේ නම් පැට ගහන්නේ රබර් පටි කැපිලා යන්නත් පුළුවන් ඒක හින්දා. ඒකින්ද උණපටි හොඳට සුද්ධ කරලා තියාගන්න. රබර් පටි දාද්දි රබර් පටියේ කපලා දෙකට පාලා එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් රබර් පටිය එහෙම අරගෙන ගැටේ දාන්නත් පුළුවන්. ඒක මම තව තැනකදී කරලා පෙන්නන්නම්. නූල් වලින් ගැට ගහද්දි එහෙම නෑ. ඔයාලට පුළුවන් විදිහට ගැටේ දාලා ඊට පස්සේ ඇටි දුර අරගෙන පරිපුර ගෑලා කපලා අයින් කරන්න තියෙනවා. ඉලාස්ටික් පටි ඉලාස්ටික් නූල් වලින් ගැට ගහද්දිත් එහෙමයි. එහෙම වැඩි කරන්න පුළුවන්. උණපටි ගැට ගහද්දි ඔක්කොම උණපටි වල ඒකේ සුදු පැත්ත ඒ කියන්නේ අතුල් පැත්ත තියෙන උණපටි ඒක එක පැත්තකට ඊවස්සේ පිටපැත්ත පිටට හිටින්න තමයි මම ගැට ගහගන්නේ. එතකොට අපිට අර අංගාලව වලවද්දි ලේසි. එක පැත්තක් තිබ්බහම පොලිෂ් පැත්ත උඩට තිබ්බහම අලවන්න ලේසි. ඒකයි එහෙම කරන්නේ. ඔයලෙත් එක පැත්තක් තෝරගන්න ඒවා නම් ගන්න පිටපැත්ත විතරයි එළියට ගන්න. ඒක ගම් ගන්න ලේසි වෙනවා. තව කම්බි වලින් ගැට ගහගන්න ඔයාලට අඩුවක් ඕන වෙනවා. කම්බි වලින් ගැට ගහපුවම අත්සු වලන්න පුළුවන්. ඒ වුණාට මේට වඩා ශක්තිමත් වෙදිනවා. දෙවෙනි ගැටේ දාද්දිත් ඒ වගේම දාගන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ දෙවෙනි ගැටේ කියන්නේ තුන්වෙනි උණපටිය සම්බන්ධ කරනකොට. තුන්වෙනි ගැටේ නැත්නම් හතරවෙනි උණපටිය සම්බන්ධ කරනකොට උණපටිය අරගෙන එකක් යටින් දාලා අනික උඩින් එන්න ගන්න ඕනේ.
පස්වෙනි උණුපටිය එකකුත් ඒ වගේ එකක් යටින් දාලා එකක් උඩින් දාලා එහෙම හිරගෙන ගන්න ඕනේ. මොකද ඒකට එකක් අස්සින් ගියාම හොඳට හිර වෙලා ශක්තිමත් හිටිනා. එහෙම කරපුවාම නැතු ඔහේ ඔක්කොම එකක් උඩින් වගේ ගත්තොත් එහෙම ශක්තිමත් බව අඩුයි. ඒ වගේම අන්තිමට ගැට ගහලා බලපුවාම ඒකට එකක් ලෙස්සන හින්දා ඔයාට විශාල ශක්තියක් හිටින්නේ නැහැ. පළව ගන්නත් කරදරයක් වෙන්න පුළුවන්. ඒ විදිහටම පස්වෙනි ගැටෙත් ඔයගලන්ට දාගන්න පුළුවන් අන්තිමට. දැන් ඔන්න ගැට පහම දාගෙන ඉවරයි. ඊට පස්සේ මේ වගේ දෙකක් ඕනේ තරුවකට. තරු දෙකම හදාගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් තරුව උඩින් තරුව තියලා දෙකම එක ගානට එන්න බැලන්ස් කරලා එහාට මෙහාට කරලා හදාගන්න. ඒක ඔයගලන්ට මුළු පහ බැඳලා පස්සේ හදාගන්න පුළුවන්. මුළු පහ වලින් ඉස්සෙල්ලා හදාගන්නත් පුළුවන්. කැමති විදියක් කරන්න. දැන් මුළු පහම බැඳගෙන තියෙන්නේ. ඊට පස්සේ තියෙන අර චූටි කෑලි ටික අසරින් පතරින් පිළ කරගන්න තියෙනවා. දැන් මේ කෑලි ටික තිර කරගෙන ඉවරයි. ඊට පස්සේ ආර තියෙන්නේ මේ තැන් වලින් බැඳ ගන්න. දැන් අපි සක්කුඩු හදලා ඉවරයි. මුළු පහේ තත්ත්ව ඔයගලන්ට මේක මේ වගේ එකතත් මුල්ලක් පහළට හිටින්නත් ගන්න පුළුවන්. නැත්නම් මුළු දෙකක් උඩට හිටින්න විදිහටත් හදලා අලවලා තියන්න පුළුවන්. මේ වගේ තවත් වෙනසක් පුරු හදන හැටි අපේ channel එකේ තියෙනවා. ඔයගලන්ට ගිහලා බලන්න පුළුවන්. ඒවත්. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. අදට සමු ගන්නවා.